ක්ෂයක් වේවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම නමස්කාර අවතාරය ගැන. මම හිතන්නේ නමස්කාර අවතාරය ඇවිල්ලා අපි මේ වචනවල තේරුම අපි ඇතුළට දාගත්තොත් අපිට මේක කරන්න අමාරු දෙයක් වෙන්නේ නැහැ. අපි මේක තම ප්‍රීතියෙන් කරන්න යනවා ඇත්තටම. ඉස්ලාම අපි ආචාර කරමු දෙවියන් වහන්සේට අපි උන්වහන්සේගේ වචනය තුලින් යම් ධෛර්යයක් ලබන්න නැත්නම් යම් විදතරාවක් ලබන්න අපිට අවශ්‍ය වෙනකොට අපි දෙවියන්සට අපි යාචනා කළා අපි දෙවියන්සේගේ වචනයට අපි සවන් දෙමු. හාලලූයා. ස්තුති වේවා. හාලලූයා. 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 ජීවමාන බලවන්ත දෙවි පියාණනි අපි වහන්සේට নমස්කාර ආල්තාරයත් ස්වාමීනි අපගේ ඒ নমස්කාර ආල්තාරයේ පූජාවන් ඔප්පු කරන සියලුම දේවදාසයන් වහන්සේගේ දිව්‍යමය දයාතට බාර කරනවා. මේ වගේ කාලයක ස්වාමීනි ඒ අල්තාරය නොනිවා දල්වන් වහන්සේ අපව එකතු කරලා තියෙන එක ගැන ස්තුතිවන්ත වෙනවා. තනිපට ලනුවකට වැඩිය දෙපට ලනුවක් ශක්තිමත් තුන්පට ලනුවක් කඩන්න බෑ කියලා ලියලා තිබෙනවා. එබැවින් පැරණි নমස්කාරයට කුමනාකාර විරුද්ධතාවයක් ස්වාමීනි තිබුණත් අපගේ එකමුතුකම කරනකොටගෙන මේ নমස්කාර අල්තාරය මෙසේ දල්වා තබන්න වහන්සේ අපට දී තිබෙන කරුණාව ගැන ස්තුති කරමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් බලවත් නාමයෙන්. ආමෙන්. මම කැමති පොඩි වෙලාවක් අපිට තියෙන නිසා සුද්ධ ලියවිලි කීපයක් අරගන්න ඉස්සෙල්ලම පුළුවන් නම් කවුරු හරි කෙනෙක් උදව් කරන්න අපිට බයිබලයේ කියවන්න. යෙසායා 61 11 වෙනි පදයට අනුව নমස්කාරය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ పూర్ව නියමයක්. දෙවියන් වහන්සේ নমස්කාර කරන්න උන්වහන්සේට নমස්කාර කරන්නන්ව උන්වහන්සේ හට ගන්නවා නැත්නම් උන්වහන්සේම තමයි ඒක තුල ඉන්නේ ඒ নমස්කාරය පිළිබඳව ක්‍රියා කරන්නේ උන්වහන්සේ. යෙසායා 61 11 වෙනි පදේ කාට හරි කියවන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් වේද? මෙතන කියනවා මක්නිසාද පොළව සුවකයේ දලු උපදවන්නාක් මෙන්ද උයන එහි වපුලදී ලියලවන්නාක් මෙන්ද ස්වාමීන් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියේ හට ගන්වනවා ඇත. ඉතින් මේක කියනවා මක්නිසාද පොළව සුවකයේ දලු උපදවන්නාක් මෙන්. ලස්සන උපමා දෙකක් තියෙනවා. පොළව සුවකයේ දලු උපදවනවා වගේ. උයන එහි වපුලදී ලියලවනවා වගේ. ස්වාමී වූ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියේ හට ගන්වනවා. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. ප්‍රශංසාව හට ගන්නවන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේම ධර්මිෂ්ඨකම හට ගන්නවන්නේ දෙවියන් වහන්සේ. හාලලූයා. ඉතින් අපි දන්නවා හොඳටම මේ අපිට පේනවා නිකන් අපි උත්සාහ කරනවා වගේ කියලා අපිට පේනවා. නමුත් මොන වුණත් දේවචනේ කියනවා ප්‍රශංසාව හට ගන්නවන්නේ දෙවියන් වහන්සේ කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට මේ අපිට මුඛය දුන්නේ දෙවියන් වහන්සේ. අපිට මුඛයක් තිබ්බේ නැත්නම් අපිට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට මුඛය දුන්නා. දෙවියන් වහන්සේ අපිට මුඛය දුන්න නිසා අපිට ප්‍රශංසා කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා යෙසායා 61 11 වෙනි පදයට අනුව ප්‍රශංසාව හටගන්වන්නේ දෙවියන් වහන්සේ. ඉතින් පාවතුමා අතිනසයට ගිහිල්ලා අතිනසයට ගියපුවාම අපිට දකිනවා මේ එතන මේ ඔවුන් අන් දෙවිවරු නමස්කාර කරමින් තිබෙනවා. ඔවුන් විවිධ රූප වලට නමස්කාර කරමින් සිටිනවා. ඉතින් පාවතුමා බලාගෙන යනකොට ඔහුට හම්බ වෙනවා මේ නාඳුනන දෙවි කෙනෙකුට කියලා පූජාසනය. ඉතින් මේ පූජාසනය ඔහු දැක්කහම ඒ අතිනසේ ඉන්න සෙනඟට පාවතුමා කතා කරලා කියනවා මම නුඹලගේ নমස්කාරයට අඩංගු දේවල් බලාගෙන යනකොට මම දැක්කා මේ නාඳුනන දෙවි කෙනෙකුට කියලා පූජාසනයක් තියෙනවා. ඒ මොකක්ද කියලා මම කැමති ඔබට කියලා දෙන්න කියලා පාවතුමා එතනදී දේශනාවක් කරනවා. ඉතින් එතන අතිනසේ හිටිය අය ගැන පාවතුමා මේ විදිහට කතා කරද්දී එතන පරිවර්තන දෙකක තියෙනවා මේ මම
නුඹලා නමස්කාර කරන වස්තුන් දිහා බලාගෙන යනකොට නැත්නම් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කියලා ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දන්නේ නැති හන්ද ඒගොල්ලෝ රූප ගොඩක් තියාගෙන රූප වලට නමස්කාර කරමින් හිටියා. එක තැනක කියනවා මම නමස්කාරයට අඩංගු දේවල් සොයමින් යනකොට මම දැක්ක ඔබ මේ වගේ පූජාසනයක් තියෙනවා. ඔබ නොදන්නා කමින් නමස්කාර කළත් ඒ දෙවියන් වහන්සේ කවුද කියලා මම කියලා දෙන්නම් කියලා. ඉතින් ඒක හන්ද අපිට හොඳටම පේනවා. අපි ඇවිල්ලා මේ ක්‍රිස්තියානි අය කිතුණු නැවත උත්පාදන ලැබුව අය හඳුනන්නේ නැති දෙවියෙකුට නෙමෙයි නමස්කාර කරන්නේ. අපි හඳුනන්නේ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන්නේ. හරි. ඉතින් ඒක හන්ද අපිට අවශ්‍ය වෙලා තියෙනවා. අපි ඒක නිසා අපි අද පටන් අරගෙන මේ වගේ පටන් අරගෙන තියෙනවා. අපි නමස්කාරය ගැන අපි පොඩි වචනයක් බෙදාගෙන ඒක හන්ද අපි නමස්කාරයට අඩංගු දේවල් අපිත් හොයනවා. ඉතින් නමස්කාරය ගැන හොයද්දී අපිට නමස්කාරය හොඳටම නැත්නම් හරිම විදියට නමස්කාර කරපු කෙනා තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගෙන් තමයි නමස්කාර කරන හරිම විදිය ඉගෙන ගන්න පුළුවන්. ඒ සංස්කෘතිය මගෙන් ඉගෙන ගන්න කියලා. right යෙසායා 61 තුන්වෙනි පදයේ එතන කියනවා යේසුස් වහන්සේගේ පැමිණීමේදී අලංකාර දෙයක් සිද්ධ වුණා. right එතන කියනවා සියොන්හි වැළපෙන්නන් පළඳවමින් අලු වෙනුවට මාලාවකුත් වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයක් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් ඔවුන්ට දෙන්නටද උන්වහන්සේ මාය උසේ. යේසුස් වහන්සේ ආවෙම ඒකට. යේසුස් වහන්සේ ආවෙම මොනා කරන්නද? අර මං කලින් කිව්වා වගේ දෙවියන් වහන්සේ සියලු ජාතීන් ඉදිරියේ ප්‍රශංසාව හට ගන්නවා කියලා ශුද්ධ ලියවිලි කලින් ලියලා තිබුණා. ඒ උන්වහන්සේ ඒ කියපු අනාගත වචන අනාගත වාක්‍ය ඒක ඉෂ්ට කරන්න තමයි යේසුස් වහන්සේ ආවේ. ඒ නිසා එතන ලියනවා සියොන්හි වැළපෙන්නන් පළඳවමි. අලු වෙනුවට මාලාවක්, වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයක්, ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් උන්ට දෙන්න උන්වහන්සේ මායෝසේ. කුරුසිය හෝමාරුව වගේමයි මේකත් හරියට. අඬන අයට කියන්නේ අලු වෙනුවට මාලාවක්, වැළපීම කියන්නේ අඬනවා වෙනුවට ප්‍රීතිය නැමැති තෛලය. අපි දන්නවා ආලේපය. ප්‍රීතිය නැමැති තෛලය. අපිව ආලේපයෙන් අපිව පිරුණාම අපිට ප්‍රීතිය නැමැති තෛලය කියලා කියනවා. ඊට පස්සේ කියනවා ක්ලාන්ත සිතක් වෙනකොට අපි ඇල්මැරිලා නැත්නම් අපි අබල දුබල වෙලා ඉන්න නෙමෙයි ක්ලාන්ත සිතක් වෙනකොට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් දෙන්න උන්වහන්සේ මා එවුසේ. ඒ සංසය ආවෙම ඒකට. ඒ සංසය ආවේ අපිට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් දෙන්න. අපි අඬන ඉන්නව වෙනකොට අපි මොනවාද අපි අඬන ඉන්නව වෙනකොට ප්‍රීතිය නැමැති තෛලය. ඒ වගේම අලු වෙනුවට මාලාව. ඉතින් යෙසායා 61 එකේ 3 වෙනි පදේ කියනවා ඇයි එහෙම කරේ? යේසුස් වහන්සේ ඇයි මෙහෙම කරේ? උන්වහන්සේ ඒ විදිහට කළේ ඇයි? මෙසේ කළේ ස්වාමීන් වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙව්වා වූ ධර්මිෂ්ඨකමේ අලවන ගස කියා ඔවුන් ගැන කියනු ලබන පිණිස. ආමේන්. හාලෙලූයා. මම දන්නේ අපිට වැඩිමහල්ලා 24 දෙනෙක් නැත්නම් සභාපාලකවරු 24 දෙනෙක් පස්සේ දිනසර විතරම කියපු දේ තමයි නමස්කාර කරන අය ඉන්නවා. නමස්කාර කණ්ඩායම් වල ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ අය නෙමෙයි මට උනේ ආලේපලත් 24 දෙනෙක්. ආලේපලත් ඒ කියන්නේ දේවදාස 24 දෙනෙක්මයි ඕනේ. ඒ නිතරම මේ දේ තමයි කිව්වේ. ඉතින් අපිට පේනවා මොනවද කියන්නේ මේ යේසුස්සේ ඇයි මේ විදිහට අපිව ආලේප කරේ? මෙසේ කළේ ස්වාමීන් වහන්සේට ගෞරව ලැබීමට. උන්වහන්සේ විසින් හිටෙව්වා වූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්. ඔබත් මමත් ගැන දේව වචනේ කියනවා ධර්මිෂ්ඨකමේ අලෝන ගස්. ධර්මිෂ්ඨකමේ අලෝන ගස්. ධර්මිෂ්ඨකමේ අලෝන ගස් කියලා කියනවා. හාලෙලූයා. ඉතින් ධර්මිෂ්ඨකමේ අලෝන ගස් කියලා ඒවම මේ අලෝන ගහට ඕක් ගහ කියලාත් ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන්. මේ අලෝන ගස් ඇවිල්ලා මේ ගොඩක් ශක්තිය තියෙන ඒ කියන්නේ ස්ථීරත්වය ගැන කතා කරන මේ වගේම අර එඩේරුන්ට සේවන දෙන ටික විශාලව හැදෙන ගහක් තමයි අලෝන ගස්. අපිට වැඩි හුරු නෑ මේ අපේ රටට අලෝන ගස් කියන්නේ. නමුත් ඊශ්‍රායල් වල දන්නවා අලෝන කියලා කිව්ව ගමන් උන් කතා කරන්නේ මේ ස්ථීරත්වය ගැන. නැත්නම් ශක්තිමත්කම ගැන කතා කරන්නේ. ඊට පස්සේ එතන අර එඩේරුන්ට රැකවරණය දෙනවා මේ සේවන දෙනවා එඩේරුන්ට. ඒක හන්ද රැකවරණය ගැන. තමයි කතා කරන්නේ මේ අලෝන ගස් කියන්නේ.
ඉතින් එතන කියනවා මේ නිකන් අලවන ගස් නෙමෙයි මේ ධර්මිෂ්ඨකමේ අලවන ගස්. හalleluya. නමස්කාර කරන්න ඕන නම් එලිදරව්වක් තියෙන්න ඕනේ. එලිදරව්වක් එක්ක නමස්කාර කරද්දී ඒක එපා වෙන දෙයක් වෙන්නේ නැහැ කවදාවත්. නමස්කාර කරද්දී අපි එලිදරව්වක් එක්ක ඕනේ නමස්කාර කරන්න. ඉතින් අපි මෙසේ කළේ. මෙහෙම අපිට අපිව ප්‍රීතිය නැමැති තෛලයෙන් ආලේප කරලා ප්‍රශංසාව නැමැති වස්ත්‍රය දුන්නේ. යේසුස් වහන්සේ ආවේ. උන්වහන්සේ ඒක දෙන්නයි ආවේ. උන්වහන්සේ ඒක දුන්නේ. ඇයි අපිව ධර්මිෂ්ඨකමේ අලෝණ ගස් විදියට හඳුන්වනු ලබන පිරිසයි කියලා කියනවා. ධර්මිෂ්ඨකම් ගත්තොත් ධර්මිෂ්ඨකම් වර්ග හතරක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ ගොඩක්. මොකද ඒක ලොකු මහත්කාවක්. හැබැයි මම ඔබ දේවදාසියෝ හන්දා ඔබට මේක කියාගෙන යන්න බයිබල් පදත් එක්ක ඔබ ඒක ලියා ගන්න. එතකොට ඔබට පුළුවන් වැඩි දුර අධ්‍යයනය කරන්න. ධර්මිෂ්ඨකම් හතරක් තියෙනවා. ධර්මිෂ්ඨකම් හතරක් තියෙනවා. ඉතින් එකක් තමයි අපි දන්නවා ව්‍යවස්ථාවෙන් එන ධර්මිෂ්ඨකම්. ඒක ද්විතීය කතාවේ 6:25 තියෙනවා. හරි ද්විතීය කතාවේ 6:25 බලන්න එතන කියනවා අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අපට අනකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්නට බලා ගනිමු නම් ඒ අපේ ධර්මිෂ්ඨකම වන්නේ කීසෙයි. අපේ ස්වාමී වූ දෙවියන් වහන්සේ අපට අනකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්නට බලා ගනිමු නම් ඒ අපේ ධර්මිෂ්ඨකම වන්නේ. මොකද බයිබලයේ කියනවා විවස්ථාව ඇසීමෙන් ධර්මිෂ්ඨකම වෙන්නේ නැහැ. නමුත් විවස්ථාව පවත්වන්නන් තමයි ධර්මිෂ්ඨකට ගණන් ගන්න. ඉතින් මෝසස් කියනවා අපේ දෙව් ස්වාමීන් වහන්සේ අපට අනකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්නට බලාගෙන ඉන්නවා ඒ අපිට ධර්මිෂ්ඨකම වන්නේ. ව්‍යවස්ථාව පැවැත්වුවා නම් ව්‍යවස්ථාවෙන් ධර්මිෂ්ඨකමක් ලබන්න තිබුණා. නමුත් යුදෙවරුන්ට බැරුව ගියයි ව්‍යවස්ථාව තුලින් එන ධර්මිෂ්ඨකමට උන්ට ප්‍රමුඛාරයන් වෙන්න බැරුව ගියා. ඊගාවට දෙවෙනි ධර්මිෂ්ඨකම තමයි රෝම 4:3 වෙනි පදේ තියෙන ධර්මිෂ්ඨකම. ඒක ඇවිල්ලා මොනවාද? ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකම. රෝම 4:3 ඔව් විතර කියනවා මම උඩේ ඉඳන් කියන්නම් එසේ වීනම් මානසාකාරයෙන් අපේ මුල් පියවූ ආබ්‍රහම්ට කුමක් ලැබුණේ කියමුද මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරන කොටගෙන ධර්මිෂ්ඨ කරන ලද්දේ වීනම් ඔහුට පාරට්ටු කර ගැනීමට කාරණයක් ඇත. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ නොවේ. මක්නිසාද ලියවිල්ලේ කුමක් කියා තිබේද? ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කළේ. ඒ ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්නා ලද්දේ කියයි. ඉතින් එතන කියනවා තවත් පදයක් මම පළයන්ට කියවන්නම්. ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කළා. ඒ උට ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්තා. ඉන්දින් වැඩ කරන්නාට කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන් නොලැබේ. අපි දන්නවා වැඩ කරපුවාම කුලිය ඇවිල්ලා වැඩ කරපු එකේ කුලිය. ඒක කරුණාව නෙමෙයි. ඒක දැන් ඒක ගෙවන්න තියෙන එකක්. ඒක වැඩ කරපු කෙනාට ඒ ස්වාමියා ගෙවන්න ඕනේ. ඒ නිසා ඒක කුලිය. ඒක කරුණාව නෙමෙයි. ඉතින් නමුත් වැඩ නොකරන්නා වූ අභක්තිකින් ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න තැනන් වහන්සේ කෙරේ අදහන්නා වූ අයට ඔහුගේ ඒ ඇදහිල්ල ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලැබේ. ඉතින් මෙතන කතා කරනවා ඒ නිසා ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කොට ගත්ත හේතුව ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කරපු හන්දා බයිබල් ලියලා තියෙනවා ඒක ඔහු උදෙසා පමණක් නොවේ අපේ උදෙසාත් ඇයි කියලා. කියන්නේ ලියවිල්ල කලින්ම අපේ ධර්මිෂ්ඨකම එන්නේ අපිම උපයා ගන්න දෙයකින් නෙමෙයි ධර්මිෂ්ඨකමෙන් කියලා. ඉතින් ඒක තමයි අපිට දෙවෙනි ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් එන එක. දැන් අපිට උදාහරණ තියෙනවා ඒවට ඇදහිල්ලෙන් නොවා ඒවනතුරු නොදුටු තේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්නවද දේව බයින් පෙරමිත මගේ පවුල ගැලවීමට නැවක් හැදුවා. ඒ ඇදහිල්ල නිසා උ ධර්මිෂ්ඨයෙක් වුණා. බයිබලේ කියනවා ආබෙල් ඇදහිල්ලෙන් ආබෙල් මරණය නොදකින ලෙස ගෙන යන ලැබුවා. ඔහු ගෙන යාමට ප්‍රථමව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන ලැබුවා. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බෑ කියලා. ඒක හන්ද අපිට පරණ කිව්සුම තුලින් අපිට දන්නවා ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වූ අයගේ ජීවිත ගැන අපි දන්නවා. ඒ නිසා ඒක ඇවිල්ලා දෙවෙනි ධර්මිෂ්ඨකම. තුන්වෙනි ධර්මිෂ්ඨකම තමයි යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකම. මේක ඇවිල්ලා රෝම 4:25 වෙනි පදේ තියෙන්නේ. ඒක රෝම 4:25 වෙනි පදේ. මේක කියනවා උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙන්න ලැබ
අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටුණු ලැබූ සේක. දැන් අපි දන්නවා හොඳට අපි ව්‍යවස්ථාවෙන් නෙමෙයි ධර්මිෂ්ඨ උනේ හේතුව අපිට මේ දසපනතක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දසපනතට නෙමෙයි ඉපදුනේ. ඊගාට දෙවෙනි එක අපි නොවාගේ කාලේ ආබ්‍රහම්ගේ කාලේ ඒගොල්ලෝ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වුණා. ඒ කාලෙත් නෙමෙයි. නමුත් අපි යේසුස් වහන්සේව අදහා ගැනීම කරන කොටගෙන තමයි අපි ගැලවීමම ලබන්නේ. ඒක හන්දා යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකම රෝම 4:25 වෙනි පදේ. උන්වහන්සේ වනාහි මම උඩ පදේ ඉඳන් කියවන්න පොඩ්ඩක් 23 ඉඳන් මේක සම්බන්ධ කරන්න ඕන හන්ද. ඉඳින් sorry ඉඳින් ඔහුට ඒ ගණනා ලද ඉදිරිය ලැබිය ඔහු නිසා පවණක් නොවේ අප නිසාත්. ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කොට ගණන් ගත්තා ඔහු උදෙසා පවණක් නෙවෙයි. ඉතින් ඔහුට ඒ ගණනා ලද ඉදිරිය ලැබිය ඔහු නිසා පවණක් නොවේ අප නිසාත්. අපි සහතිකයක් ඇතුව ඉන්න ඕනේ. අපිව ධර්මිෂ්ඨ කළේ ක්‍රියාවල් නිසා නෙවෙයි. අපි අදාහගත්තා වූ යේසුස් වහන්සේ නිසයි කියන එක ගැන අපි සහතිකයක් ඇතුව ඉන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේ කලින් ආබ්‍රහම්ට පොරොන්දු වෙලා තිබිච්ච දෙයක්. තමයි අපේ ජීවිතේ දැන් සිද්ධ වෙන්නේ. දැන් ඉෂ්ට වෙන්නේ. මක්නිසාද අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මල උන්ගෙන් නැගිටේ වූ තෙරුන් වහන්සේ කරේ අදහනව අපට එය ගණන් ගනු ලබන්නේ. ආමේ මම අහුවා කෙනෙක් කිව්වා මේ ඔබ ඇපල් ගහක් නම් ඔබට වඩා හොඳ ඇපල් ගහක් ඇපල් වෙන්න බෑ. ඔබ ඒ ඇපල්ම තමයි කියලා. ඒකේ බයිබලයේ කියනවා මේ ගහේ ඵලයෙන් ගහ අඳුනා ගන්න පුළුවන් කියලා. ගහේ ඵලයෙන් ගහ අඳුනා ගන්න පුළුවන්. දියුල් නම් ඵලය ගහ දියුල්. ඉතින් අපි ඇවිල්ලා මේ නරක ගහකින් නෙමෙයි අපි එන්නේ. අපි හොඳ ගහකින් එන්නේ. නරක ගහකින් ආවා නම් බයිබලයේ කියනවා නරක ගහෙන් නරක ඵල එනවා. හොඳ ගහෙන් හොඳ ඵල එනවා. අපි ඇවිල්ලා නරක ගහකින් නෙමෙයි අපි හොඳ ගහකින්. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව උපද්දවලා තියෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල බයිබලයේ කියන කුණු නොවන බීජය දෙවියන් වහන්සේගේ වචනය හා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තමයි අපි උපද්දුවේ කියන්නේ. ඉතින් ඒකන්ද මේක තමයි තුන්වෙනි ධර්මිෂ්ඨකම. අපිත් එක්ක තියෙන අපිට තියෙන ප්‍රසිද්ධ ධර්මිෂ්ඨකම තමයි මේක. යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකම. ඊට පස්සේ අපිට තියෙන විශේෂ දෙයක් තමයි මම එක තැන්වල ගියපුවම මම හොයනවා මේක දන්නවද මේ හැමෝම මේක ඉගෙනගෙන තියනවද කියලා. මේ ධර්මිෂ්ඨකම එහෙම නැත්නම් කිතුනුවා එන්නේ යේසුස් වහන්සේගේ මරණයෙන් නෙමෙයි අත්ත වශයෙන්ම. ඒත් බයිබලයේ කියන උන්වහන්සේ වලයි අපේ වරද නිසා පාපා දෙනු ලැබ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලැබීම සඳහා නැගිටවනු ලැබුසේක කියලා. උන්වහන්සේගේ මරණය නෙමෙයි අත්ත වශයෙන්ම උන්වහන්සේගේ නැගිටීම තමයි ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න පිණිස අපට දීපු දෙය. මරණය මොකක්ද? යේසුස්ගේ මරණය ඇවිල්ලා ඒක ගෙවා දැමීම නැත්නම් ඒක මිලය ගෙවීම. අපි දන්නවා පාපයේ කුලිය මරණය. එතකොට අපි පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මලසේක කියලා ලියලා තිබෙනවා රෝම පොතේ. අපි පෞකාරයන්ව සිටියදීම උන්වහන්සේ නියම කාලයේදී අභක්තිකයන් උදෙසා අපි අභක්තිකව හිටියේදී පෞකාරයන්ව සිටියේදී අපි පෞකාරයන් සිටියේදී උන්වහන්සේ අපි වෙනුවෙන් මැරුණා. අපි දන්නවා පොලිසියේ 13 කියන පියාණන් වහන්සේ අන්ධකාර බලයෙන් අප මුදා. ඒ කියන්නේ අපි අන්ධකාරය යටතේ ඉඳිද්දි තමයි උන්වහන්සේ අපි වෙනුවට මැරුණේ. ඉතින් එහෙනම් අපි යේසුස්ගේ මරණය ඇවිල්ලා අපිව නිර්දෝෂ කරන පිණිසයි. උන්වහන්සේගේ මරණය ගෙවා දැමීම. පාපේ කුලිය මරණය. උන්වහන්සේ අපේ පාපේ කුලියයි ගෙවලා දැම්මේ. නමුත් ධර්මිෂ්ඨකම එන්නේ එතනින් නෙමෙයි. කිතුනවා එන්නේ එතනින් නෙමෙයි. කිතුනවා එන්නේ යේසුස්ගේ මලවුන්ගේ නැගිටීමෙන් තමයි කිතුනවා එන්නේ. මොකද බයිබලයේ කියන්නේ උන්වහන්සේ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා මලවුන්ගේ නැගිට්ටා. උන්වහන්සේ මැරුණා නම් ඒකත් ප්‍රමාණවත්. නමුත් ඊට වැඩිය එහායින් ගිහලා උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීමෙන් අපිව ධර්මිෂ්ඨ කොට ගණන් ගත්තා කියලා කියනවා. මොකද අපි දන්නවා රෝම 10 ඒක තමයි අපිට දෙන්නේ. මක්නිසාද ස්වාමින් වහන්සේ මක්නිසාද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මනුන්ගේ නෙගටිව් බව සිතින් අදහනවා. ඔබ ගලවලා ලබනවා. හරි. අපිව ගැලවීම ලැබී අපි යේසුස් වහන්සේ මනුන්ගේ දෙවියන් වහන්සේ මනුන්ගේ නැගිට්ටේව යේසුස් වහන්සේව. ඒක අදාහගත්තම අපිට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. හතරවෙනි ධර්මිෂ්ඨකම තමයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. මේක විග්‍රහ කරන්න මේ ලෝකේ දේශකයෙකුත් නැහැ. මේ ලෝකේ බයිබල් පද ප්‍රමාණව කමකුත් නැහැ. ඒක රෝම ඒක ලියලා තියෙනවා 2 කොරින්ති 5:21. කිසිම තැනක මේක ගැන දේශනාවක් නැහැ.
දේශනාවක් නැහැ කියන්නේ මේක දේශනා කරන්න දන්නේ නැහැ කාටවත්. ඒක දිව්‍යන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඒක ඇවිල්ලා 2 කොරින්ති 5:21 මම ඒක කියවන්නම් කියවලා 2 කොරින්ති 5:21 අප අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා උන්වහන්සේ අප වෙනුවට පාපෙ වෙන්න දෙවියන් වහන්සේ සැලසුවසේක. හාලෙලූයා. ආමේන්. බයිබලයේ කියනවා ඒ අලුත් කිවිසුම මොකක්ද ඒ අලුත් කිවිසුම මම ඔබේ පාපය තවත් සිහි කරන්නේ නැත. මම ඔබේ පාපය තවත් සිහි කරන්නේ නැත කියන ඒ කිවිසුම උන්වහන්සේ කියනවා සියලු මාංශ මත දෙවියන්සේගේ ආත්මය වගුරුනවා ඒ අලුත් කිවිසුම. ඊට පස්සේ ඒ ආත්මයන් වහන්සේ අපිට සාක්ෂි දෙනවා ඔබගේ පාපය නැවතත් සිහි කරන්නේ නැත කියලා. ආමේන්. හාලෙලූයා. මම හිතන්නේ මගේ වෙලාව අවසන්. නමුත් ඒක ගොඩක් ලොකු මාතෘකාවක් සහ ගොඩක් විශාල පරාසයකට යන එකක් මේ নমස්කාරය කියලා කියන්නේ මේක කොටසක් විතරයි. ඉතින් මේක අපිට දන්නවනම් මේක ගැන අපිට අදහසක් තියෙනවා නම් මේ ගැන එළිදරව්වක් අපි ලබාගෙන නම් ඉන්නේ හේබ්‍රුව 13 15 පදේ කියලා මම අවසන් කරන්න. දේශනාව ඇත්තටම අවසන් නැහැ. නමුත් ඒකට ගොඩක් කාලය ඕනේ. හේබ්‍රුව 13 15 කියනවා එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තුන්වල පළවන ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේ කරන කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. ආමේන්. ඉතින් එතන අපිට කියනවා එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තුන්වල ඵලය වන ප්‍රශංසාව. ප්‍රශංසාවේ පූජාව තුන්වල ඵලය. එනම් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තුන්වල ඵලය. ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේ කරනකොට නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. නිතරම ඔප්පු කරනවා. අපි දැන් අවුරුදු 3කට වැඩි අධික කාලයක ඉඳන් නොනවත්තා නමස්කාර කරන ආතාරයක අපි ඉන්නවා. ඉතින් අපේ තොල්වල ඵලය දෙවියන් වහන්සේට ස්තුති කරන තොල්වල ඵලය තමයි ප්‍රශංසාවේ පූජාව. ඒක පූජාවක්. ඉතින් බයිබලයේ කියන මගේ නාමය ජාතීන් අතර උතුම්, මගේ නාමය ජාතීන් අතර උතුම්, ඉර නැගෙන තැන පටන් ඉර බහින තැන දක්වා මගේ නාමය ජාතීන් අතර උතුම් සියලු ස්ථානවල පිරිසුදු පූජාවක් වසනු ලබනවා කියලා. ඉතින් ඒ උන්වහන්සේගේ අනාගත වාක්‍ය වචනය තමයි අප තුළ සම්පූර්ණ වෙමින් තිබෙන්නේ. ආමෙන්. හාලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මීට වැඩි ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. නමුත් මම පාසල් දිනවල කාලේ බාර දෙන්න කැමතියි. ජේසුස් පීඨ එහෙමද.